කාලය ආශ්‍රිතව ගැටළු මාලාවේ තවත් එක් වෙනසක්. අපිට වේලාව දීලා අහනවා ඒ කටු දෙක අතර කෝණය ගන්නේ කොහොමද කියලා. හරි අපුරු ගානක්. නිකන් හිතන්නකෝ මෙහෙම එකක්. රයිට්. ඔරලෝසු මුහුණතක්. මේ 12 තියෙනවා. 3 6 9 1 2 4 5 7 8 10 11 අපෙන් අහන්න පුළුවන් වේලාවක් දීලා සර් 12යි 19 වෙද්දී කටු අතර කෝණය කීයද 12යි 19 වෙද්දී කටු අතර කෝණය කීයද රයිට් අපි හිතමු 12යි 19 වන විට ඔර්ලෝසු මුහුණතේ දැක්වෙන කටු අතර කෝණය මෙන්න 12 හරි එතකොට පැය කටුව මෙතන තියෙන්න ඕන විනාඩි කටුව ඔය වගේ තියෙනවා 12යි 19 වන විට 12යි 19 වන විට තව ටිකක් මේ පැත්ත ලං වෙන්න ඕනේ. හරිද? 12යි 19 වන විට කටු අතර කෝණය හරනවා. ළමයි ඔර්ලෝසු මුහුණතේ කලින් අපි දන්නවා විනාඩි දන්නවා පැය කටුව තියෙන්නේ මේ 12 කෙලින් තියෙන්නේ. 12 කලින් පැය කටුව තියෙන්නේ. රයිට්? විනාඩි කටුව ගමන් කරන පැය කටුවත් ඊට සාපේක්ෂව යම් වේගයකින් ගමන් කරනවා. අපි දැන් හොඳටම දන්නවා පැය කටුව විනාඩි කටුව වටයක් ගමන් කළා කියලා කියන්නේ ගමන් කරපු කෝණයේ අංශක 360ක්. ඒ කියන්නේ විනාඩි 60ක් තුල ගමන් කරපු කෝණය විනාඩි 60ක් තුල ගමන් කළ කෝණයේ අංශක 360යි. රයිට්? අපි බලමු පුතේ. රයිට් මිනිත්තු 60ක් තුල ගත වූ නැත්නම් ගමන් කළ 60ක් තුල රයිට් ගමන් කළ කෝණය කියලා හිතමු අපි රයිට් අංශක 360 එතකොට විනාඩි කටුව එක වටයක් ගමන් කළා කියන්නේ ගත වෙච්ච කාලේ විනාඩි 60ක් විනාඩි 60ක් තුල මේ විනාඩි කටුව ගමන් කරනවා රයිට් අංශක 360ක කෝණයක් අංශක 360 60ක් තුල 360ක් නම් පුතේ විනාඩි 1ක් තුල හොයාගන්නකෝ මිනිත්තු 1ක් තුල ගමන් කළ කෝණය රයිට් එතකොට අපිට 360 බෙදන්න වෙනවා ළමයි 60 ළමයි විනාඩි 1ක් තුල විනාඩි කටුව ගමන් කරනවා අංශක 6ක් ගමන් කරනවා අංශක 6ක් එතනින් අපිට දැන් ගන්න හැකියාව තියෙනෝනේ මෙහෙම 12 වෙලාව තියෙද්දි විනාඩි කටුව තිබ්බේ 12 රයිට් දැන් 12යි 19 වෙනකොට විනාඩි 19ක් ගත වෙලා එහෙමනම් පුතේ විනාඩි 19 තුල විනාඩි කටුව ගමන් කළ කෝණය හොයන්න පුළුවන් විනාඩියක් තුල අංශක 6ක් ගමන් කරනවා නම් විනාඩි 19ක් තුල මිනිත්තු 19ක් තුල ගමන් කළ කෝණය හොයාගන්න. ගමන් කළ කෝණය. ඉතින් පුතේ එතනින් එනවා 6 වැඩි කිරීම 19 54යි ඉතිරි 5ක් එනවා 114යි අංශක. ළමයි මේ 114 එන්නේ 12 ඉඳලා විනාඩි 19ක් ගියාම අර මුල් විනාඩි කටුවයි දැන් පිහිටුමේ අතර වෙනස විනාඩි 19. හැබැයි ඇත්තම කටු දෙක අතර වෙනස එක නෙවෙයි. මොකද විනාඩි කටුව ගමන් කරන පැය කටුවත් යම් දුරක් ගමන් කරනවා. දැන් පැය කටුව මුලින් තිබුණේ ඔය වගේ පිහිටුම. රයිට්? ඔය වගේ. දැන් තියෙන පැය කටුව ওই විදිහේ පිහිනුවා. මේ වගේ කුඩා කාලයක් පැය කටුව දැන් ගමන් කරලා තියෙනවා. ඇත්තටම දැන් අපිට ඕනේ මෙන්න මේ අතර කාල වෙනස ලබා ගන්න. ඒ කාල වෙනස ගන්න ඕනේ. එහෙමනම් ළමයි අපි දැන් බලන්න ඕනේ පැය කටුව ගමන් කළා. ආරම්භයේ ඉඳලා පැය කටුව ගමන් කළ කෝණය කොච්චරද කියලා. පුතේ විනාඩි කටුව වටයක් ගමන් කරනවා කියලා කියන්නේ පැය කටුව 12 ඉඳලා 1 දක්වා එනවා. ඒ කියන්නේ පුතේ 12 ඉඳලා 1 දක්වා එනවා කියලා කියන්නේ ගමන් කළ කෝණය අංශක කීයදමල? රයිට්. මෙන්න මේ පිහිටුම චුට්ටක් බලන්න. මේ පිහිටුම තුල රයිට් මෙන්න මේ පිහිටුම අංශක 90යි. අංශක 90ක් නිරූපණය වෙද්දී පුතේ විනාඩි 15ක් ගත වෙලා. එහෙනම් විනාඩි 15ක් තුල අංශක 90ක් නම්
පැහැදිලි පුතේ විනාඩි 5ක් තුල අංශක 30ක් ගමන් කරනවා. විනාඩි 5ක් තුල අංශක 30ක්. හරිද? එතකොට විනාඩි 5ක් තුල අංශක 30ක් නිරූපණය කරනවා නම් right අපිට දැන් ඕනේ මේ අතර ගත වෙච්ච කාල වෙනස හොයාගන්න. හරිද? විනාඩි 5ක් තුල. එතකොට විනාඩි 60ක් තුල ළමයි right විනාඩි 60ක් තුල පැය කටුව විනාඩි නැත්නම් මිනිත්තු 60ක් තුල පැය කටුව ගමන් කරන කෝණය පැය කටුව ගමන් කරන කෝණය පුතේ අංශක 30ක්. අපි දන්නවා මෙතනින් පටන් ගත්ත කියමු විනාඩි කටුව වටයක් ගමන් කළා කියන්නේ අංශක 360ක්. එතකොට පැය කටුව වෙනවා විනාඩි 5ක්. විනාඩි 5ක් කියන්නේ පැය කටුව ගමන් කළ කෝණය අංශක 30ක්. එතකොට අපිට හොයාගන්න පුළුවන් පුතේ මිනිත්තු 60ක් මිනිත්තු එකක් තුල පැය කටුව ගමන් කළ කෝණය පැය කටුව ගමන් කළ කෝණය. එතකොට පුතේ 60ක් තුල අංශක 30ක් ගමන් කළා නම් විනාඩි 60ක් තුල 30ක් ගමන් කළා නම් විනාඩියක් තුල බලන්න 60න් බෙදන්න. මේ ඉන්නේ විනාඩියක් තුල පැය කටුව ගමන් කළ කෝණය. හැබැයි අපිට ඕනේ මේ කියන ඔරලෝසු මොහොතේ විනාඩි කටුව විනාඩි 19ක් ගමන් කළා. එහෙමනම් පුතේ මිනිත්තු 19ක් තුල ගමන් කළ කෝණය හොයාගන්න. right ඒ වෙද්දී 30 බෙදීම 60 වැඩි කරන්න ඕන 19 ළමයි 30 1යි 60ට 2යි මෙතනින් එනවා අංශක 9යි අංශක 9යි කලා 30. දරුවන්ට කියන්න ඕනේ කෝණමයින ඒකක තියෙනවා අංශක කලා විකලා. එතකොට අංශක එකක් කියලා කියන්නේ right කලා වලින් 60ක්. දැන් මෙතන ඉන්නේ 19 බෙදීම 2 කියන්නේ 9.5. ඒ කියන්නේ අංශක 9යි අංශක 9 අංශක භාගයක් කියන්නේ පුතේ කලා වලින් 30ක්. අංශක එකක් සමානයි කලා 60කට. එතකොට මෙන්න ගත වෙච්ච කෝණය පැය කටුව ගමන් කළ කෝණය විනාඩි කටුව විනාඩි 19ක් පහු කරනකොට පැය කටුව ගමන් කළ කෝණය අංශක 9යි කලා 30ක්. දැන් පුතේ දැන් මේ ගානට එන්න මේ හරියට මේ බලන්න. දැන් මට ඕනේ right. දැන් පැය කටුව තියෙන්නේ මෙතන. දැන් පැය කටුව තියෙන්නේ මෙතන. විනාඩි කටුව තියෙන්නේ මෙතන. right. එතකොට ළමයි මෙන්න මේ ගත කරපු කෝණය අපි දැන් හොයාගත්තා 9යි කලා 30ක් කියලා. 9යි කලා 30ක්. හරිද? එතකොට මෙන්න මේ මුළු කෝණය හොයාගත්තා අපි අංශක 114ක් කියලා. අංශක 114යි. දැන් අපිට ඕනේ මෙන්න මේ කටු දෙක අතර කෝණය. කටු දෙක අතර කෝණය ගන්න අපි කරන්න ඕන දේ තමයි පුතේ right 114න් කටු අතර කෝණය ගන්න යන්නේ right අංශක 114න් අඩු කරන්න ඕන අංශක 9යි කලා 30ක්. අංශක 114න් right අඩු කරන්න ඕනේ අංශක 9යි කලා 30ක්. මේ පැත්තේ කලා නැහැනේ right. මට මෙයාව ලියන්න පුළුවන් පුතේ අංශකයක් මෙහි ගෙනල්ලා 60ක් කියලා. එතකොට මෙතන මම ලියන්න ඕනේ අංශක 4 නෙවෙයි අංශක 13 113. 60න් 30ක් අඩු කළාට පස්සේ 30යි පුතේ 3ෙන් 13ෙන් 9ක් 4යි බිංදුවයි 1යි මේ නාංශ එකක් එනවා අංශක 104යි කලා 30ක් කියලා. අංශක 104යි කලා 30ක්. මේ අපි ගත්තේ මේකේ කෙටි ක්‍රමයක් තියෙනවා. හද කෙටියෙන් ගන්න. තියරියත් එක්ක ඔයාලට කියලා දුන්නේ. ඔරලෝසු මුහුණතක යම්කිසි වෙලාවක් දුන්නම කටු අතර කෝණය ගන්න විදිය. ඉතින් වෙන මොන වෙලාව දුන්නත් මේ ක්‍රමය හරහා අපිට කටු අතර කෝණය ගණනය කරන්න හැකියාව තියෙනවා.